ගොඩක් අයට ප්‍රශ්නයක් වුණා සිංහල වොයිසස් කොහොමද අපි වීඩියෝ එකට දෙන්නේ කියන එක විසඳන්න මම අද ගෙනා පොඩි වීඩියෝ එකක්. ගොඩක් දෙනෙක් මේ දවස්වල වීඩියෝ ජෙනරේට් කරන ටූල් එක තමයි Grok කියන්නේ. ඒ Grok කියන එකෙන් වීඩියෝ ජෙනරේට් කරගද්දී අපිට හරිම අමාරුයි සිංහල වොයිස් එකක් දෙන්න. අපි සිංහල යුනිකෝඩ් වලින් මොකක් හරි දෙබසක් දුන්නොත් එහෙම දෙන අවුට්පුට් එක වෙනස්ම විදිහක. මොකද ඒකට තාම සිංහල අයිඩෙන්ටිෆයි කරගන්න නෙමෙයි හැකියාවක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් සාමාන්‍ය නැරේෂන් ටයිප් සිංහල වොයිසස් දෙන්න ඕන නම් ඔයාලට යූස් කරන්න පුළුවන් ටූල් එකක් තියෙනවා. බලමු අපි ඒ ටූල් එක කොහොමද යූස් කරන්න කියලා. හරි. ඔයාලට තියෙන ඉස්සෙල්ලාම සර්චින් බාර් එකට ගිහිල්ලා Google Studio කියලා ටයිප් කරගන්න. එතකොට ඔයාලට එනවා Google AI Studio කියලා මේ වගේ සයිට් එක. ඒකේ අපි ගිහින් බලමු ඇතුළට. ඒක ඇතුළට ගියාම මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි එන්නේ. ඒ කියන්නේ මේක අපි කලින් ලොග් කරලා ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. නැත්තම් ඔයාලට මේකේ තියෙන සාමාන්‍ය ඔයාලගේ ඊමේල් එක පාස්වර්ඩ් එක දින් ලොග් වෙන්න තියෙන. ඒ ටික මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි මේ වගේ ඉන්ටර්ෆේස් එකට ආවම අපිට කරන්න තියෙන්නේ මේකේ build කියන ඔප්ෂන් එකට යන්න. build කියන ඔප්ෂන් එකට ගියපුවම ඔයාලට home කියන ටැබ් එක යටතේ පේනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට පේනවා what's new කියන එක යටතේ මේ වගේ ටැබ් හතරක් පේනවා. ඒ ටැබ් හතර තියෙන කෙටියෙන් කිව්වොත් එහෙම try Gemini 3 Flash, explore, nano banana pro, create with Veo 3.1, turn text into audio with Gemini. එතකොට අපි කියපු වැඩේට match වෙන tool එක තමයි මේක turn text into audio with Gemini කියන එක. හරි අපි ඒකට ක්ලික් කරලා බලමු. එතකොට මේකෙදි ඔයාලට පුළුවන් multi speaker function එක use කරන්න, single speaker function එක use කරන්න. දැන් මම වැඩිපුරම use කරලා තියෙන single speaker කියන function එක තමයි. මොකද මම ගොඩක් කරේ narration type නිසා. ඔය dialogue වගේ කරනවා නම් ගොඩක් multi speaker එක use කරගන්න එක හොඳයි. හරි මේක single speaker කියන එක අපිට use කරලා බලමු ඔයාලට උදාහරණයක් විදියට. හරි මේකේ තියෙන model setting කියලා එකක් තියෙන. ඒක වෙනස් කරගන්න බෑ. ඒක තියෙන තිබුණා වේ. දැන් voices යටතේ තියෙන voice කියන එක යටතේ තියෙන වලට මෙතනින් පුළුවන් voice තෝරගන්න. මේ තියෙන arrow mark එක click කරාම ඔයාලට drop down එකක් එනවා. දැන් මේකේ තියෙන voices සාමාන්‍යයෙන් 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් මේකේ මේ තියෙන play button එක click කරොත් එහෙම ඔයාලට පුළුවන් මේක play කරලා මේකේ voice එක මේව ගන්න. කියනවා ඔයාලට මේක play කරලා මේ voice එක හොඳයි වගේම ඔයාලා select කරගන්න පුළුවන්. හරි මම ඒක කරලා පෙන්නන්නම්. Ready to build something awesome today? Got a project in mind? What do you want to explore? හරි ඔය වගේ ඔයාලට මේ බටන් එක ප්ලේ කරලා බලන්න පුළුවන්. ඔයාලා හොඳ වොයිස් එක තෝරගන්න පුළුවන්. හරි දැනට මම මේක තෝරගන්නවා. තෝරගෙන අපිට කරන්න තියෙන්නේ එතනින් වොයිස් එක තෝරලා මේ අපි තෝරපු වොයිස් එක එතන එනවා. හරි. එතන ඊට පස්සේ තියෙන අපිට මෙතන ස්ටයිල් ඉන්ස්ට්‍රක්ෂන් එක තියෙනවා. එතන අපිට එතන දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙතන දීලා මම දීලා තියෙන්නේ read aloud in a warm and friendly tone. මොකද ඒක narration type එකට මැච් වෙන විදිහට තමයි දීලා තියෙන්නේ. එතන මේක ඔයාලට දෙන්න පුළුවන් මේ සාමාන්‍ය emotion විදිහට දෙන්න පුළුවන්. ඒ විදිහට දෙන්න පුළුවන්. ඒ ටෙක්ස්ට් එක යටතේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාලට දෙන්න ඕන එකේ ටෙක්ස්ට් එක තමයි දෙන්න තියෙන්නේ. Unicode වලින් මම කලින් ටයිප් කරගත්ත එකක් තියෙනවා. ඒක අපි දීලා බලමු. ඒක Unicode වලින් ටයිප් කරලා ඔයාලා මෙතනට දෙන්න. ඔයාලගේ සිංහල මේ දෙන narration එක. හරි මේක දුන්නාන් පස්සේ අපිට තියෙන මෙතන run කියන බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. හරි අපි බලමු run කියන බටන් එක ක්ලික් කරලා. හරි සාමාන්‍යයෙන් ගමනු රජතුමා විසින් සාදවා නිම කරවන ලද රුවන්මැලි මහසෑය හෙවත් ස්වර්ණමාලි මහසෑය ඉදිකිරීමට පෙර එය ඉදිකිරීම සඳහා සුදුසු බිමක් තේරීමෙන් පසු එම බිම් පෙදෙස දාගැබ ඉදිකිරීමට සුදුසු ලෙස සැකසීමේදී එහි වූ එක්තරා රන් තෙලඹු ගසක් ඉවත් කිරීමටද සිදුවිය. හරි මේ වගේ තුල run වුණාන් පස්සේ ඔයාලා auto play වෙනවා. මම auto play එකට දාලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලට එන මෙන්න මේ වගේ ටැබ් එකක් එනවා. මෙන්න මේ ටැබ් එකෙන් පුළුවන් ඔයාලට ප්ලේ කරන්න හබවන්න. දුටුගැමුණු රජතුමා විසින් ඒක නවත්ත ගන්න පුළුවන්. ඉතින් මේකෙන් .2 ෙන් තමයි අපිට ඩවුන්ලෝඩ් කරගෙන මේ ඔප්ෂන් එක තියෙන්නේ. මේ .2 අහලා බලන්න. මේ .2 ක්ලික් කරගෙන මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ඩවුන්ලෝඩ් සිස්ටම් මේකට ලිස්ට් එකට වැටෙනවා. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන එක ඔයාලගේ වීඩියෝ එක දාලා ඔයාලට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්. හරි එහෙනම් මේ ටූල් එක යූස් කරලා ඔයාලා ලොකු දෙයක් කරගන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න.